Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අපි රෙස්ටෝරන්ට් එක මොනවද කළේ කියලා පෙන්වන වීඩියෝ කරන් ආවා. මේක අපි ගියා හයික් එකක් ගියා. ඊට පස්සේ මේක බීච් එකට ගියා. මේකේ තියෙන රෙස්ටෝරන්ට් එකක්, බාර් එකක් ඒකට ගියා. ඔක්කොම ටික බලා ගන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්න එපා. අපි රෙස්ටෝරන්ට් එකට ආවා. දැන් මුලින්ම අපි ඔක්සිස් බාර් ඇන්ඩ් කැෆේ කියලා එකක් තියෙනවා. ඒකට පොඩ්ඩක් ගිහලා බලන්න හිට කියලා හිතන් ඉන්නේ. ඒක පටන් කියලා තියෙන්නේ. ගිහලා බලමු. තන ලස්සන අයිලන්ඩ් එකක්. කේන් සිටි එකේ ඉඳන් විනාඩි 45ක විතර බෝට් රයිඩ් එකක් තියෙන්නේ. මාර සනීපයක් දැනෙන්නේ. බායික් මේ වැත්තේ ඉන්නේ කියලා තියෙන්නේ. නියුඩි බීච් කියලා එකකුත් තියෙනවා. පොඩ කියලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. මේක තමයි අපි ආවේ. කටිවිතර කැම්පින් එකක් කරනවා. අපි දැන් යන්න හිතන් ඉන්නේ මේකේ සමිට් එකට. සමිට් එක කියන්නේ මේක උසම තැනට මීටර් 260 ගාණක් කියලා තමයි තිබුණේ. ඊට පුළුවන් වුණොත් අපිට වෙලාව තිබුණොත් අපි යනවා ලයිට් හවුස් එකට. බලමු වෙලා තියෙන විදිහට තමයි. මොකද අපි අද ගත්තේ පැය 5ක වගේ 6ක වගේ පැකේජ් එකක් ගත්තේ. බලමු වෙලා තියෙන විදිහට උඩට ගිහලා බලමු. එන්නේ වගේ බංගලස් තියෙනවා. කොහොමද අල්ලි? තව හයික් එක පටන් ගත්තේ විතරයි. කට්ටි ක්‍රිකට් ගහන කාගේක ෆිට්නස් නෑ. ෆිට්නස් නෑ. තව මේ මීටර් 100ක් කරන්න කියනද උඩට ඔක්කොම කට්ටි හති දානවා. මේ මට මේ බෑග් එකක් එල්ලන් එන්න උනානේ මේ අනිත් මිනිස්සුන්ගේ. අර කට්ටිය නැවතිලා අතන එන්න මලිත් මෙතන. Oh.
අර පැත්තට ගියාම ලයිට් හවුස් එක තියෙනවා. අපි අද ලයිට් හවුස් එකේ තියෙන පැත්තට යන්නේ. අනිත් පැත්තට යන්න හදන්නේ. සමිට් එකට යන්න කියලා දැන් ඉන්නේ කරේ. මේ දින අතන ළඟින් තියුණ ලයිට් හවුස් එක. උඩ එකක් තියෙනවා අතන තියෙනවා සබ්බරි කේක් කියලා එකක්. කවලාට පේනවද දන්නේ නැහැ උන් අතන. ඈතින් ලානිල් පාට ඩොට් එකක් වගේ තියෙනවා. ඒක තමයි ඒක. දැන් කන්ද උඩ නැග්ග දැන් ඉතින් බහින්න හදන්නේ. හර ලස්සනයි උඩ හැබැයි ඒ වගේ මාර අවුවක් තියෙනවා. එතන සමිට් එක උඩ වැඩි වෙලා ඉඳි තිබුණේ නැහැ. මෙන්න මෙතනින් තමයි අපි හයික් එක පටන් ගත්තේ. එතන දැන් මම පල්ලෙහාට ගමන් ඉන්නේ. මාර ලස්සනයි. ෆිට්ස්රොය අයිලන්ඩ් આવුත් මේක කරන්න ඕන හයික් එකක් තමයි. මෙන්න මෙතන උඩ ඉඳන් තමයි පල්ලෙහාට දැස්සේ. ආයෙත් විතර බහලා තිනවා. අටිකයි තින්නේ. යමු. කොහොමයි හයිකින් එකට ගලා ආවා. මෙන්න මේ කැලෑමැද්දෙන් එන්න තිබුණා අන්තිමට. ඒක අපිට යනකොට පාර විශ්සෙන්නේ නැත් ඇත්තේ. කොහොමද හයිකින් වැඩ කරගත්තා. හයිකින් වැඩ කරගත්ත නිසා ඒක මොකක්ද ඩ්‍රින්ක් එකක් බීලා අනිත් කට්ටිය එනක ඇතෙන් දෙලා පොඩ රෙස්ට් එකක් ඉන්නවා. එස් කට්ටිය ආවට පස්සේ පොඩ්ඩක් මොන හරි කාලා බීච් එකට යන්න තමයි ප්ලෑන් එක. බලමු අනිත් කට්ටිය තාම එස් කට්ටියම හයික් ඉවර කරලා ආවට පස්සේ අපි කොහොම කට්ටිය ගියා බීච් එකට. බීච් එකට ගියාට පස්සේ බලන්න දැකපු දෙන්නේ පොඩි බේබි ෂාක් කෙනෙක්. මේ පැත්තේ පොඩ්ඩක් ෂාක්ලා ඉන්නවා කියලා කියනවා. අපි මේ වගේ ළඟට පොඩි ෂාක් කෙනෙක් දැක්කම මගේ ජීවිතේ පළවෙනි පාට පොඩ්ඩක් බය වුණ පාට පොඩ්ඩක් ආවා අතරේ උඩට. ඊට පස්සේ අපි කට්ටියම ආයෙත් ෆිට්ස්රොය ඉඳන් කේන් ස්පෝට් එකට යන්න මේ ෆෙරි එකට නැග්ගා. අපි ෆිට්ස්රොය අයිලන්ඩ් එකේ ඉන්නකොට පොඩ්ඩක් අතැස්සෙට අපි අන්තිමට වෙලා එනකොට අපි දැක්කා පොඩ්ඩක් ඈතින් වැස්සක් වගේ තියෙනවා. ඊට පස්සේ කේන්ස් ආවට පස්සේ ඇවිල්ලා බැහැලා ටිකක් දුර ඇවිදගෙන යනකොට හයියෙම වහින්න පටන් ගත්තා. මාර වැස්සක් ඇස්සේ. උගලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් කොච්චර හයියෙම වැස්සද කියලා. මෙන්න මෙහෙම තමයි අපිට අපේ පළවෙනි දවසේ ඉවර කරගන්න පුළුවන් වුණේ. අපි හෙට යන තව තැනකට. ඒතර කොයිද කියලා බලන්න ඊළඟ වීඩියෝ එක යනකම් බලාගෙන ඉන්න.